සිත් ඉවුරු සෙමින් සිඹින නෙත් දැල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිත මිතුරු සුවඳයි සල්මල් යාය. තවත් ප්‍රබෝධමත් උදෑසනක සැමට සුබ උදෑසනක් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් ජීවිතය කියා දෙන ආදරණීය සල්මල්යයි. මේ වගේ චරිත මේ වගේ පුද්ගලින් අපිට කිසිදාක අපේ මේ කලාවෙන් අපේ ජීවිතවලින් අමතක කරන්න බෑ. ඒ සොඳුරු ඔහුත් එක්කයි මේ අඩහෝරාවකට ආසන්න කාලයක් සල්මල්යයි අද දවසේ හැඩවෙන්නේ. අපේ කලාවේ අපට කිසිවිටක අමතක කරන්නට බැරි චරිතාංග නළුවෙක් ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. ඔහුයි අද සල්මල්යයි හැඩ. හකුරු කෑල්ල නම් හරිම රසයි. ඇයි අපේ පිච්චිලා වැඩි හින්දා කිරි රහ අඩුද? නෑ මේක කන්න එපා වෙන්නේ නෑ. ආයිබෝන් සුබ උදෑසනක් විමල් කුමාරද කොස්ත මහත්මයා. ආයිබෝන් සුබ උදෑසනක් කොස්ත මහත්මයා ජීවිතයේ දෙස ආපස්සට හැරිලා බැලුවාම කොස්ත මහත්තයා මේ කලාවට මහා දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කර සොඳුරු කලාකරුවෙක් ආදරණීය කලාකරුවෙක්. ඉතින් අද දවසේ අපේ සල්මල්යයට පැමිණීම අපිට හරි සතුටක්. මේ කලාව හැඩ කරන්නට ඔබතුමා ලබා දුන් දායකත්වය ගැන කතා කරද්දී මා කැමතියි ඔබතුමාගේ අතීතයට මේ සියලු දෙනා ඉදිරියේ රැගෙන යන්න. කැලණිය ගුරුකුලයේ ඔබට කිසි දවසක අමතක කරන්නට බෑ. ඒ පාසල කොහොමද අද හැගෙන්නේ? ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රින් නංගි මම ඉගෙන ගත්ත ඉස්කෝලේ ගුරුකුල මහාවිද්‍යාලයේ මේ බොහොම දක්ෂයෝ බිහි කරපු ඉස්කෝලයක් විද්‍යාලයක්. මොකද දක්ෂයෝ කියන්නේ මාත් එක්ක පන්තියේ හිටපු මගේ සහෝදර මේ යාළුවෝ ටික හොඳ කලාකරු රසක් බිහි කරපු ඉස්කෝලයක් හැටියට මම අනිවාර්යයෙන්ම කියන්න කැමතියි, ආඩම්බරයෙන් කියන්න කැමතියි. ඒ ඉස්කෝලේ මාත් එක්ක ඉගෙන ගත්තා ලංකාවේ නිලි රජින හැටියට මාල්නී ෆොන්සේක මහත්මිය, කුසුම් පීරිස් මහත්මිය, ඒකම ඩොනල් කරුණාරත්න මහතා, පතිරාජ එල්.එස්. දයානන්ද, එච්.ඩී. ප්‍රේමරත්න, වගේ ප්‍රේමවීර ගුණසේකර, කේ විජේරත්න ළඟදී අන්තරා වුණා. මේ ඉතින් ඒ කට්ටිය මාත් එක්ක එක පන්ති ඉගෙන ගත්තා. මගේ කලාකාමී හිතවත් ශිෂ්‍යයා හැටියට තමයි මාත් එක්ක හිටියේ. ඔව්, ඒ කලාකරුවන්ගේ ඇසුර ඔබතුමාටත් මෙතරම් දුර ගමනක් කෙනට ඉවහල් වුණා කියන තැන තමයි මා සිටින්නේ. ඔව්. ඔබට හැඟෙන්නේ කොහොමද? මටත් හැඟෙන්නේ ඉන්ද්‍රින් නංගි ඒක ඇත්ත වශයෙන්ම ඔයා කියන එක හරි. ඒ ඇසුර ලැබුණේ ඒ අධ්‍යාපනයත් එක්ක. මොකද ඒ ඔක්කොම කලාකාරෝ හැටියට බිහි වුණේ කලාත්මක හැඟීම් හදවතේ තිබිච්ච හින්දා. ඒ කාලේ අපි ඉගෙන ගත්තට වඩා කලේ කලාවේ තියෙන මේ සම්බන්ධය වැඩි දියුණු කරගන්න එක තමයි අපි ඒ කාලේ වැඩිපුරම කරලා තියෙන්නේ. ඉතින් එදා ගුරුකුල මහාවිද්‍යාලයෙන් බිහුණු කලාකරුවන් මේ කලාවේ උන්නතිය උදෙසා ඒ වගේම ශ්‍රී ලංකාවේ නාමයේ ලෝකයට ගෙන යන්නට ඉවහල් වුණා කියන සතුට අපේ හිතවල තිබෙනවා. දැන් කොස්ත මහත්මයා ඒ රංගන කලාවේ මේ විමල් කුමාරට කොස්තාකින් නළුවා ගැන ටිකක් කතා කරන එක පැත්තකට තියලා මම දන්නවා ශ්‍රී ලංකාවේ අභිරූපණ රංග කලාවේ පුරෝගාමියා ඔබතුමා. ඔව්. ඒ සතුට කොහොමද දැනෙන්නේ? ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රිල් මේ ඒක මට හම්බෙන් වගේ ලැබිච්ච දෙයක්. මොකද අපේ මම ඉපදුනේ කැලණියේ තොරණාන්දිය කියන ග්‍රාමයේ තිබුණා මේ පොඩි අවුරුදු උත්සවයක්. ඒ කාලෙම ඉස්කෝලේ යන කාලෙත් ඔය පොඩි දේවල් ඉස්කෝලේ විවිධ ප්‍රසංගවල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අවුරුදු උත්සවයේ ප්‍රධාන මේ අමුත්තා හැටියට හිටියේ වයසක මේ ආච්චි කෙනෙක්. මට අද වගේ මතකයි. මං කියන්නේ මේ 60 ගණන් වල වගේ. ඔව්. ඉතින් ඒ ආච්චි තමයි ප්‍රධාන අමුත්තා. ඉතින් මම ඒක ඉදිරිපත් කළා පොඩි අභිරූපණ රංගයක්. මේ
බස් මගියෙක් කියන එක. බස් මගියෙක් මේ බස් එකේ ගමන් කරන හැටි සහ ඒ මනුස්සයා හැසිරෙන විදිය. ඔව්. ඒක තිබුණේ මේ පොඩි තරංගයක්. ඒ තරඟදී ඒක හොඳම ප්‍රසංගය හැටියට තේරුණා. ඔව්. මට අද වගේ මතකයි පවුඩර් ටින් එකකුයි සබන් කෑලි දෙකයි කොහෙද හම්බුණා මට. ඔව් පවුඩර් ටින් එකයි සබන් කෑල්ලයි තමයි තෑග් හම්බුනේ. නමුත් ඒ තෑග්ගේ දා හරි වටිනාකමක් එකතු කළා. ඉතින් අභිරූපණ රංග කලාවේ පුරෝගාමියා විමල් කුමාර් ද කොස්තා අපේ රටේ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියෙක් එක්ක අද දවසේ සල්මල්ලෑ හැදෙන්නේ. අතීත මතක සටහන් තව සුන්දරයි. කතා කරමු විරාමෙන් පස්සේ. සල්ලි දුන්න එක මාව කන්න හදනවා. ඌ ජොලියේ. අපි කොට උඩ. උටත් මොන හරි වැඩ ඇතිනේ බං. ඌ පැංගින් නැතුව ඇති මොන හරි ප්ලෑන් එකක් දාවි. ප්ලෑන්? ඌ ප්ලෑන් දානවා රුමාව කාලි ඉවරයි. දැන් කොහම නාකියට දාන්න හොද ලියමු. නම්බර 1 මේකේ මෙයාගේම කියලා දෙන්න ඕන. නම්බර 2 ඔය දෙන්නට මේ ගෙදර ඉන්න බෑ. ඒකට අපි කොහෙ යන්නද? ආහාරට තමයි යන්නේ. තියෙන සතරම් බඩු සේරම මෑට දීලා දාන්න ඕන. අනිත් එක මනමාලට සූට් එකක් මහන්න ඕන. එයාට මගුල් කන්න සල්ලි නෑ. තේරුණාද? කොස්ස මහත්මයා මේ 60 දශකයේ අගභාගයේ ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පියමන් කරන එක හැමෝම වගේ දන්න ඔබට ආදරය කරන හැමෝම වගේම. එදා වේදිකාව අද වේදිකාවට වඩා වෙනස්. එදා වේදිකාවෙන් බිහුණු අය අද තාමත් රැඳී සිටිනවා. ඒ රහස මොකක්ද? අනිවාර්යෙන්ම ඉන්ද්‍රනිල් ඒ කාලේ වේදිකාව කියන එකට තිබ්බ ලොකු භක්තියක් ගරුත්වයක්. ඒක මේ මොකද අදත් ඔයා කියන එක සම්පූර්ණ ඇත්ත. මේ මොකද අදත් මම වේදිකාවට තුන් පාරක් වැඳලා තමයි වේදිකාවට ගොඩ වෙන්නේ. ඒ භක්තිය ගරුත්වය අදත් මගේ හදවතේ තියෙනවා. මේ ඒ ගරුත්වය රැඳී තිබ්බේ ඒ කාලේ තිබිච්ච ඒ වාතාවරණය හැටියට. මං හිතන්නේ අදට බිහි වෙලා ඉන්න දක්ෂ ප්‍රබුද්ධ කියන නළු නිළියෝ බිහි වුණේ වේදිකාවෙන් කියන එක ඒක ඇත්ත වශයෙන්ම ලොකු ආඩම්බරයක්, ලොකු ගෞරවයක්. මම බිහි වුණෙත් වේදිකාවේ කියන එකේ ආරම්භය මට ලැබුණේ ගුරුකුල විද්‍යාලයේ. මොකද ගුරුකුල විද්‍යාලයේ විවිධ ප්‍රසංග හැම එකම වගේ මම විවිධ චරිත රංගපෑවා. ඉගෙන ගත්තට වඩා කලේ රංගපෑම. ඔව් ඒ ඉගෙන ගත්තට වඩා කළ රංගපෑම ප්‍රතිඵල වින්දේ අපි ඔබ ඊටමත් අතිදක්ෂ රංගන ශිල්පියෙක් හැටියට මේ විවිධ නිර්මාණ හරහා අපේ ජීවිතවලට සමීප වෙලා මේ අපේ කලාවේ සදා අමතක නොවන නාමයක් විමල් කුමාර් ද කොස්තා කියන නාමය ඔබ අපේ ජීවිතවලට සමීප කරන්න පුළුවන් කමක් ලැබුණා. අපි දැන් සිනමාව ගැන කතා කරමු. ඔය සිංහල සිනමාවේ ප්‍රවිෂ්ඨය ඔබෙත් හරි සුන්දරයි. ඒ අතීත මතක සටහනුත් අපි ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරන්නට ඕනේ. මම මේ සිනමාවට අවතීර්ණ වුණේ මේ වේදිකාවෙන් කිව්ව වගේම මට හම්බුණා මගේ අතීතයේ හොඳ මිත්‍රයෙක් වන අදරත් මිත්‍රයෙක් ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයෙක් සිංහල සිනමාවේ ඉන්න මේ හම්බුනේ වේදිකාවේ. ඒ කියන්නේ සුගත පාලසිරිල්ල මහත්මයාගේ මේ හිත හොඳ අම්මන්ඩ කියන නාට්‍යම අඳුරගත්තා. ඒ තමයි ලංකාවේ අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ධර්මසේන පතරාජයා. ධර්මසේන පතරාජ හම්බුනේ ඒකින්. ඒකිට පස්සේ පති මගේ මිත්‍රත්වය තොර පදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ගැලණි විශ්වවිද්‍යාලයේ උගන්වන කාලේ. තොත පැති නැවතිලා හිටියේ විද්‍යාලංකාර පිරිවෙනේ. නැවතිලා හිටියේ. ඒ කාලේ මම අඳුරගත්තාම ඒ ආශ්‍රය දිගටම යාළුකම දිගට පවත්තන් යනකොට පති මගේ ජීවිතයේ තියෙන සෑම දෙයක්ම මගේ පෞල් ජීවිතයේ තියෙන සෑම ප්‍රශ්නයක්ම පති හඳුනගත්තා. මට කරන්න පුළුවන් මායිම ඒ තත්ත්වය මොකද්ද කියන එක පති හදවතින්ම අඳුරගත්තා. අඳුරගෙන පති මට කිව්වා මචං මේ කොස්තෝ මම කරන්න යනවා පොඩි කෙටි චිත්‍රපටයක්. ඒ කාලේ කළුසුදු තියෙන කාලේ කළුසුදු වෙන්නන කාලේ මේ සතුරු කියලා. ඒක කෙටි චිත්‍රපටයක් මගේ සිනමා ජීවිතයේ ආරම්භය ඒක තමයි. මොකද එතකොට පති
සම්බන්ධ හිටිය හන්තානේ කතාවේ කියන චිත්‍රපටියට සුගත පාලසේන මහත්තයාගේ කියලා අපි කරමුද කියලා මං කිව්වා පති මම කැමති මේ කරන්න කියලා පති මට ආරාධනා කළා ඒකේ රඟපාන්න. ඒ ආරාධනාව තමයි මෙතරම් දුර ගමනක් විමල් කුමාරද කොස්තා කියන ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියා බිහි කරන්නට සිනමාවේ අපට පුළුවන්කමක් ඔවුන්ට පුළුවන්කමක් ලැබුණේ. දැන් සිනමාව එක් අතකින් තවත් අතකින් රූපවාහිනිය තවත් අතකින් වේදිකාව. මං අහන්නේ කොයි දරුවටද වඩාත් ආදරෙයි කියලා. නමුත් කොයි දරුවටද වඩාත් කැමති? මට ඉන්නේ ඉන්දුනිල් පුත්තු දෙන්නයි දුවයි. ඔව්. මගේ ලොකු පුතා ලක්දීප් ප්‍රනේෂ් කුමාරද කොස්තා. මගේ දෙවෙනි පුතා වෙනුර කාවින්ද කුමාරද කොස්තා. පුත්තු දෙන්න එකම එක දුවයි. දෙවුණු නිමායා කුමාරද කොස්තා. ඔව් මේ වගේ සොඳුරු පවුල් ජීවිතයක් බොහොම ආදරණීය ජීවිතයක් තමයි ඔහු ගත කරන්නේ. ඉතින් වේදිකාව, සිනමාව, රූපවාහිනිය මේ සියල්ල සරහාම තමන්ගේ රංගන කුසලතාවයන් රටට ඉදිරිපත් කළ විමල් කුමාරද කොස්තා නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියයි අද සල්මල්යාය හැඩ කරන්නේ. සල්මල්යාය ආයුධයට නැමෙන්නේ නෑ උනෙක් නැමෙද්දෙක් දවස් කොයි ජගතෙක් උනත් අපිට දාලා නැහැ අමුතු සයි ආබොරුජල් බරි අපි ළඟ නෑ ඒ ඔක්කොම චීන පටස් බජාරේ තවමත් රැව් කිලි රැව් දෙයි පරණ සයිස් බරබරේ නැතේ කටේ අපේ කරදරේ නැතේ හිතේ අපේ සිංහයෝ වගේ ඇතේ අගේ පෙන්නුවේ මෙතේ අපේ බලය. රංග ශිල්පියෙක් හැටියට විමල් කුමාරද කොස්තා මහත්මයා මහඟු මෙහෙවරක් මේ කලාවේ උන්නතිය උදෙසා ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. මං අහන්නේ ඔබතුමාගෙන් කොයි දෙයකටද වඩාත් කැමති කියලා? වේදිකාවටද වඩාත් කැමති? ඒ වගේම සිනමාවටද වඩාත් කැමති? එහෙම නැත්නම් රූපවාහිනියටද වඩාත් කැමති? ආඩම්බරය ඇහුව ප්‍රශ්නෙට මම අදටත් කැමති වේදිකාවට. ඇයි එහෙම කියන්නේ? වේදිකාව තමයි අපි නළුව වශයෙන් අප ජනතාවට ඉදිරිපත් කරපු එකම මාධ්‍ය සජීවී මාධ්‍ය වේදිකාව. ඒකට අදත් මම ගරු කරනවා ආදරය කරනවා මගේ භක්තිය පුද කරනවා. නමුත් ප්‍රේක්ෂකයන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔබ මුණ ගැහුණු සිනමාවෙන්නේ. ඔව් ඊට පස්සේ මුල වේදිකාව මොකද වේදිකාවේ රංගපාන්න රංගපාන්න අභ්‍යාසයක් හැටියට ප්‍රගුණ කිරීම මට පුරුදු පුහුණු කළේ අදත් මම ගරු කරන සුගත පාලසිල්වා මහත්මයා. අපි මාව නළුවෙක් හැටියට ඉදිරිපත් කළේ සුගත පාලසිල්වා මහත්මයා කියන එක මම හදවතින් කියන්න කැමති. ඒකම මම ඒ කාලේ බොහොම සම්බන්ධයක් තිබුණා කැලණි විශ්වවිද්‍යාලයත් එක්ක. ඒ සම්බන්ධය උඩ මාව වේදිකාවට හඳුරලා දුන්නේ සුගත පාලසිල්වා මහත්මයා ඉස්සෙල්ලා වේදිකාවට හඳුරලා දුන්නේ ඒ ආචාර්ය ඒ.ජේ. සෙල්ලොදරේ කියන මේ කතිකාචාර්යවරයා. අපි කැලණි කැම්පස් එකෙන් කැලණි විශ්වවිද්‍යාලයෙන් ඉදිරිපත් කළා නාට්‍යයක් waiting for God කියන එක ගොඩෝ වෙනකන් කියන නාට්‍යයෙන් තමයි ඉස්සල්ලාම වේදිකාවේ රංගපෑම ඉදිරිපත් කරන්න මුල් වෙච්ච එකම නාට්‍යය. ඉරු මණ්ඩල ගිනි අරන් වැටුණත් පොළව මත කඩන් ලෝකය දවා අලු කරන් මහ මුහුද ගොඩ ගලන් ආවත් ඉවුරු බැමි බිඳන් මුළුසේ සතම යට කරන් අපි කිසිම කිසි කෙනෙක් එනකොට කිසිම කිසි දෙයක් මෙලොවට අරන් එන්න නෑ අයිසතින් මිසක් නූල් පොතකවත් යමක් යනකොට අරන් යන්නේ ඔබතුමාම කතා කරද්දී අපිත් බලපු සිනමා පට මතක් වෙනවා. අහස් ගව්ව බඹරු ඇවිත් ධර්මසේන පතිරාජයන් මේ විකල්ප සිනමාකරු වගේ මේ අහස් ගව්ව සිනමා පටේ බොහොම ලස්සන වචනයක් ඔබ කිව්වා. ඒ වචන තාමත් අපිට මතක් වෙනවා. මම කියන්නේ ඔබම කියන්නකෝ ඒක. ටැන්ට ටෑන්. ටැන්ට ටෑග්. මේ ඒවා හරි ඒක තාලෙටම කිව්වොත් මං හිතන්නේ වඩාත් හොඳයි. ටැන්ට ටෑන්. ආයි පාලක්.
ටෑන්ටඩෑන් ඔව් මේවා හරි මතකයේ සිටිනවා. මේවා තමයි වටිනාකම්. මොකද මේ වගේ වටිනාකම් අද සමහර රංගන ශිල්පීන් ශිල්පින අපි දකින්න ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඕක ඉතිහාසය දිහා බලනකොට මොකද අපි ඉස්කෝලේ යන කාලේ අපි නිතරම යන තැනක් තිබ්බා මේ ටේලර් මහත්තයෙක්ගේ මේ ටේලර් ෂොප් එකක්. ඒකේ හිටිය අපේ හොඳ යාළුවෙක් ඒ කලාකරුවෙක් එයා අපි අතින් වියෝ වුණා මේ එච්.එස්. ප්‍රේමේන්ද්‍ර කියලා. ඔතනට නිතරම යනවා පොඩි මේ අංග විකල චරිතයක්. මේ ළමෙක්. ඒ ළමයා නිතරම භාවිතය කරපු වචන තමයි ටෑන්ටඩෑන් කාව දැක්කත් ටෑන්ටඩෑන් කියලා කියන එක. ඕක මම ඇඳගත්තා මගේ චරිතෙට ආස්ගව් චිත්‍රපටයේ ධර්මසේන පතරාජන්ගේ. ඒ විදිහට තමයි ඒ වචන ටික එකතු වුණේ. ඇත්තටම කිව්වොත් හරි වටිනාකමක් එකතු වෙනවා. දැන් ඔබ ඔය කියන විදිහටම එක් එක්කෙනාගේ දේවල් වලින් Taman ජීවිතයේ මේ නිර්මාණ කරදී මේ රංගපෑමේදී එකතු කරනවා වගේම අද දවස වෙනකොට මේ හාස්‍ය උත්පාදන කියන දේ කොයිතරම් දුරට සාර්ථක කියන දේ මම ඔබෙන් අහන්නේ. නමුත් ඔබ හාස්‍ය උත්පාදනයේත් යෙදුන රංග ශිල්පියෙක්. ඒක ලේසි පහසු නෑ. තවත් කෙනෙක් hina ගස්සනවා කියන එක ලේසි පහසු නෑ. මම හිතන්නේ ඒක තමයි බැරෑරුම්ම රංගනය. ඒක තමයි අමාරුම රංගනය. ඔව්. මොකද හිතෙන්නේ රංගනය ගැන කොයි විදිහටද විග්‍රහ කරන්න කැමතිද? ඒ රංගනය ගැන මම ආඩම්බර වෙනවා. ඊටවසෙම මම වික්‍ර ශිල්පියෙක් කියලා චරිතාංග නළුවෙක් විච් එකට මම ඉතාමත්ම ගරු කරනවා. මොකද වික්‍ර ශිල්පියෙක් කියන කෙනා බිහි වෙන්නේ ඒ රංගන හැකියාව තුලින්. මට මතකයි මේ චාලි චැප්ලින් කියන ප්‍රබුද්ධ ජාත්‍යන්තර රංගන ශිල්පියා කියලා තිබ්බා. එයා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි සහ එයා රංගපාපු චිත්‍රපටිවල එයා රංගපාපු චිත්‍රපටි ඔක්කොම අධ්‍යක්ෂණය කරලා තින්නේ එයාමයි. සංගීතය සපයලා තින්නේ එයාමයි. එයා කියලා තිබ්බා එක මේ පත්තරයක මේ ඒ රංගන ශිල්පියා කරපු රංගන වලට මිනිස්සු hina වෙන්නේ නැත්තම් ජනතාව hina වෙන්නේ නැත්තම් තමයිලු එයාට hina යන්නේ. ඒක හරි වෙනස් කතාවක්. හරි වෙනස් කතාවක්. මොකද බලන ඔඩියන්ස් එක ජනතාව එයා කරනේවට hina වුනේ නැත්තම් තමයිලු එයාට hina යන්නේ. එයා හිතනවා ඒක තමයි කියලා එයාගේ සාර්ථකත්වය. මම හිතන්නේ ඔබත් හිතන්නේ මේ විදිහට. ඒ තමයි ඔබතුමාගේ සාර්ථකත්වය. විමල් කුමාර ද කොස්තා කියන්නේ අපේ රටේ මහ දැවැන්ත චරිතයක්. මහා වටිනා චරිතයක්. ප්‍රතිභාපූර්ණ රංග ශිල්පියෙක්. ඔහුගේ අතීතයේ හරි වටිනාකම් එකතු කළා මේ කලාවේ ඉහළට ඔසවා තබන. ඉතින් වර්තමානයේත් ඔහු ඉඳලා හිටලා අපේ ටෙලිනාට්‍ය තුලින් නිර්මාණ තුලින් දැකෙන්න ලැබෙනවා. ඉතින් තවත් ඔබේ දක්ෂකම් ඉදිරිපත් කරන්න කාලය ඉඩ තියෙනවා. මම හිතන්නේ අපි අනාගතයේදී තවත් බලාපොරොත්තු වෙනවා. ඔබේ ඔය දක්ෂතා තවත් දුරට මේ රූපතිරයෙන් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබට නිරෝගී සුවය යහපත් අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබට ඔබතුමියටත් ඒ වගේමයි. එහෙමනම් තවත් දවසක හමු වෙමු. ජීවිතේ දිස ආදරෙන් කියා දෙන සල්මල්ලියය සමග. සිත් ඉවුරු සෙමින් සිඹින නෙත්දෑල හීන සරසන ආදරෙන් ජීවිතේ කියා දෙන හිතමිතුරු සුවඳයි සල්මල්යා